ඊළඟ ජනතාව අපෙන් අපේක්ෂා කරා මොකද්ද? යහපත් ජාත්‍යන්තර සබඳතාවයන් අපේක්ෂා කරා. අපේ රට පිළිබඳව සැලකිලිසු ගොඩනැගිලා තිබුණ ටිකක් කළු රටක් හැටියට. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන, මාධ්‍යවේදීන් ඝාතනය වෙන, නේද? මානව හිමිකම් උල්ලංඝනය වෙන, ආර්ථිකයේ බිඳ වැටුණු, වංචා දූෂණ වලින් පිරුණු ටිකක් කළු රටක් හැටියට අපිට තිබුණා. අපිට අවශ්‍යකම තිබුණා මේ කළු රට ආපහු ලෝකයේ දීප්තිමත් රාජ්‍ය බවට පත් කරගන්න ඕනකම තිබුණා. ඒ ශක්තිමත් රාජ්‍ය සාන්ත්‍රික සබඳතාවයන් සහ ඒ ජාත්‍යන්තර සංවිධානය තුළ ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැගී යුතු තිබුණා. ඉතින් මම හිතනවා බොහෝ ජාත්‍යන්තර ප්‍රජාව නියෝජනය කරන ආයතනයන් තුළ ශ්‍රී ලංකාව පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති වෙලා තිබෙනවා. අද අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා මුණ ගැහුණු වෙලාවෙත් එතුමාගේ පැත්තෙන් දහස් ඉදිරිපත් වුණේ ඒක ලංකාව පිළිබඳ බලාපොරොත්තුවක්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා නියෝජන කොමිසමේ කොමසාරිස්වරයා හම්බුණු වෙලාවෙදී ලංකාව පිළිබඳ බලාපොරොත්තු. එනිසා යලි අපේ රටට හිමි දීප්තිය සහ උරුමය ජාත්‍යන්තර වශයෙන් අත්පත් කර ගැනීම සඳහා අපි වෙහෙසක් දරමින් තිබෙනවා. මම හිතන්නේ සැලකිය යුතු ප්‍රතිඵල ප්‍රමාණයක් අපිට ලැබෙමින් තිබෙනවා. නිසා මම හිතන්නේ අපිට ඒක අවශ්‍යයි මේ රට ඉස්සරහට යන්න. ඒ වගේම ඊළඟ අපේ අවශ්‍යතාවය තිබුණා මොකද්ද? නීති විධානයේ ආධිපත්‍යය සාහවරු කරන්න. අපේ රටේ නීතිය අපි කවුරුත් දන්නවා බලය ධනය හමුවේ නැමුණු නීතියක්. දුප්පත් දුබල අයට දඬුවම් ලැබුණු නීතියක්. රටේ පොදු සමාජයේත් මතයක් තිබුණා. අපේ නීතියට ළඟා විය හැකි කන්ටිය ඉන්නවා, ළඟා වෙන්න බැරි අය ඉන්නවා කියලා. එයාට නම් කවදාවත් නීතිය ළඟා වෙන්න බෑ. මොකද ඒගොල්ලෝගේ ධනෙ විසින්, ඒගොල්ලෝගේ බලය විසින් ඒගොල්ලෝ වටා එක් රැස් කරගෙන තියෙන මහා රැස් වලල්ලක් විසින් ඒගොල්ලෝ හිතනවා මොකද්ද? ඒගොල්ලෝ ඉන්නේ නීතියට වඩා උඩින්, ඒගොල්ලෝ නීතියට සමීප වෙන්න බෑ කියලා හිතනවා. හැබැයි අපි ප්‍රායෝගිකව ඔප්පු කරමින් තිබෙනවා නීතියට ලංකාවේ භූමියේ ළඟා වෙන්න බැරි කිසි පුද්ගලයෙක් නැති බව සාතික කරනවා. යලි නෑ මේ රටේ. ඕන කෙනෙකුට නීතිය ළඟා විය හැකියි. හැබැයි අපි දන්නා එවැනි තීරණාත්මක හැරවුම් ලංකා දේශපාලනය. ලංකාවේ ඇතුලේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කරගැනීමේ කරුණවලදී ඉතාමත් තීරණාත්මක කරනවා. අපි දන්නවා එවැනි නීතිය ළඟා වෙනකොට Tamanට නීතිය ළඟා වෙන්නේ නැහැ කියලා කණ්ඩායම් මෙත නීතිය ගමන් කරනකොට අපි දන්නවා ඔවුන්ගේ එන ප්‍රතිවිරෝධයේ ප්‍රමාණය. අපි හොඳට දන්නවා. ඒක ඉවසන්නේ නැහැ. ඒක ටිකක් ඒකට ප්‍රතිචාර දක්වනවා. ඒ ප්‍රතිචාර දක්වම තමයි අපි මේ දවස්වල දකින්නේ නේද? හොඳ එක කෙනෙක් කියනවා මේ අපරාධය අපි දෙකොල්ල බැනගත්තේ. අපි ඔයාට හොරා කිව්වා. ඔයා අපිට හොරා කිව්වා. මම දැක්කද? ඒ කියන්නේ මේ අවුරුදු 76ක් බැනගත්තු අය. හරිද? දැන් කියන මොකද අපරාධය අපි දෙකොල්ල මේ බැනගත්තේ. අපි දෙකොල්ල බැනගත්තු නිසා මේ අපි දෙකොල්ලන්ට වෙච්ච විනාශය බලන්න. එතෙන්ට ආවේ. ඒක දැන් ඒගොල්ලෝ පශ්චාත්තාප වෙනවා. ඒගොල්ලෝ බැනගත්තේ අපරාධ කියලා. හිතන්නේ. ඒ කියන්නේ මේ නීතිය ළඟා වෙනකොට ඒගොල්ලෝ ඒක රුස්සන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මොකද කරන්නේ? එකතු වෙ හැකි විවිධ වර්ගයේ කණ්ඩායම් එකට එකතු වෙනවා. බොහෝ අය මේ නීතිය ළඟා වීම විසින් ඒගොල්ලෝ කවරාකාර ප්‍රතිචාරයක් දක්වයිද කියලා බියකින් ඉන්නවා. මත තියාගන්න. හැබැයි අපි මේ තබපු පියවර ආපහු හැරෙන්නේ ඉදිරියට යන මිසක්. රට තුල නීතියේ විධානයේ ආධිපත්‍ය නිසි පරිදි තහවුරු කිරීම අපේ වගකීම. මේක තමයි අපිට ජනවරම තිබෙන්නේ. තමුන්වහන්සේලා මහන්සි වෙලා ඡන්ද ලබා දුන්නේ අපේක්ෂාවෙන්. මා හෝ අපේ අමාත්‍ය මණ්ඩල අපේ විජිත ඇමතුමා අපි කවුරුත් බැඳින්නේ මොකටද? මා බැඳින්නේ මොකටද? මම බැඳින්නේ ජනවරමට. අපිට ඡන්ද ලබා දෙනකොට ජනතාවගේ තිබුණ අපේක්ෂාවන් තිබුණා, බලාපොරොත්තු තිබුණා. ඒ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු වල තමයි මම බැඳින්නේ. මම ගැට ගැහෙන්නේ තෙන්ට. එහෙම නෙමෙයි.